හාමුදුරුවෝ ගංජා ගහලා තියනවද? මොනවා? පිස්සුද? මම ගංජා ගහලාද? ඔය කතාව උතන මම වදලා ගන්නේ. මම ඔය ණය ගෙවනවා කියන IMF එකේ ණය ගෙවන කෙනෙක් මට එච්චරම දෙයක් වෙන්නේ නැහැ මොකද හේතුව මම ජාත්‍යන්තර මට්ටමේ යන කෙනෙක් නේ මම දන්නවනේ වගේ ණය ගෙවා ගන්න කොහොමද කියලා. මේක තියෙන්නේ විතාම විශාල ණයක් තියෙන. ඔබ වහන්සේ හිතුවද පිරිකර විකුණලා ගෙවන්න පුළුවන් කියලා? වුණාට මට කනට පාරක් ගන්න නිසා මේ මොන මගුලක්ද මේ? මට තාම තේරුම් ගන්න බෑ මේ බත්තර මුල්ලේ සීලරත්න හාමුදුරුවෝ කවුද? හරි ප්‍රකට කතා කියන මුලින්ම කිව්වා මම බලයට ආවොත් පොටට අඳින දෙන්නේ නැහැ කිව්වා කාන්තාවන්ට. ගංජා පිළිබඳ නීතිය මං අයින් කරනවා ඒක. තව වගේ ගොඩක් ඒවා කිව්වා. මට මතක නැහැ ඇත්තටම සමන්න ස්පාර ඒවා. ගංජා තියෙන තහනම නැති කරන්න ඕන කියලා අදත් කියනවා. ඒ අදත් කියනවා එදත් කිව්වා කවදත් කියන්නේ කාන්සා නැති නීතිය අවලංගු කරලා මේව වංගා කරලා නිෂ්පාදනය. මෙන්න ගෙඩිය, පරු ගෙඩියනේ මේ වගේ ගෙඩිය හම්බ වෙන්නේ මේ කොස් ගෙඩිය. ගරු ජනාධිපතිතුමේ අපගේ සුභාශිංසනය මේ අවස්ථාවේදී ඇමරිකාවේ ජනාධිපතිතුමාට පිළිගන්න අතර ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. I wish you all the best, Mr. His Excellency President Trump. So may you be happy and well. සනාමල් මං අහන්න කැමතියි. තමුන්නාන්සේ ක්‍රීඩා ඇමතිලා හිටියා. මොන මගුලක්ද තමුන්නාන්සේගේ? අඩුම ගානේ මේ රටේ දුප්පත් අහිංසක කෙල්ලෝ කොල්ලෝ ක්‍රීඩා කරන අවස්ථාවේදී උන්ට බැට් එකක් දුන්නද? තාත්තහදම පුතා. වහන්සේට දෝගන් තරුණ ප්‍රජාවක් ඉන්නොත් තරුණ කෙල්ලෝ කොල්ලෝ වයසක අම්මලාට වයසක කෙල්ලෝ කොල්ලෝනේ ගොඩක් ඉන්නේ. මහත්තයා අවුරුදු 60 65 කෙල්ලෝ කොල්ලෝ ටික අපිත් එක්ක ඉන්නේ. ඔව්. ඔබතුමා මාර බඩුවක් නේ මහත්තයා. මේක අපිලගේ දැක්ක අපිලගේ ජීවිතය අපිට හැමදෙන්න ඕනෝ කරා ප්‍රශ්න. They not like us. 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 They not like